නොසුදුසු දර්ශනය ඇතුළත් බැවින් වැඩිහිටියන් සමග නරඹන්න ඒ වගේම සුළු දේටත් බියට පත්වන පුද්ගලයන් නැරඹීමෙන් වළකියන්න ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් වේ. Previously on Set for Kanye. එක්දහස් 974 දෙසැම්බර් 4 දැනේ මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබායා සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා පියාසර කරමින් තිබුණේ වාර්ෂික හජ් වන්දනාව සඳහා සහභාගී වීමට යන බැතිමතුන් පිරිසක් රැගෙනයි. ඉන්ධන ලබා ගැනීම සඳහා යානය කටුනාකේ ගුවන් තෝටුපළට ගොඩ බෑමට නියමිතව තිබුණි. මෙම මහා ඛේදවාචකයෙන් මුළු පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යානය පියාසර කළේ ලන්දේසී සමාගමක් වූ මාචින් එයාර් යටත් හේබෝද්ද එය එම අවස්ථාවේදී ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය සඳහා බදු පදනම මත ලබා දී තිබූ එකකි. එදින රාත්‍රී 10:10ට පමණ කාර්යයි යානය කටුනායක පාලන මැදිරිය සමඟ සංනිවේදනය කළේ. එවිට යානය ගුවන් තෝටුපළේ සිට සැතපුම් 80ක් ප්‍රියා පමණ දුරින් සහ අඩි 14,000ක් උසකින් පියාසර කරමින් තිබුණි. නියමුවාට ලැබුණු උපදෙස් වූයේ අඩි 2000ක් දක්වා පහත් කර ගොඩබෑමට සූදානම් වන ලෙසයි. කෙසේ වෙතත් රාත්‍රී 10:35ට පමණ යානය නෝර්තන් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි සප්තකන්‍යා කන්දු පන්තියේ පස්වන කන්දු මුදුනේ ගැටි මහා පිපිරුමක් සමඟ ගිනිගත්තේය. එම ප්‍රදේශයේ වතු කම්කරුවන් පවසා තිබුණේ මුළු අහසම එකවරම රතු පැහැවි මහා ශබ්දයක් ඇසුණු බවයි. සප්තකන්‍යා කන්දේ මොකක්ද වුනේ කියලා බලන්න ඕනේ. මිනිස්සු එයි මේ තරම් බය වෙන්න. මොන දේ වුණත් රෑ වෙන්න කලින් ඉන්න ඕනේ. ගමේ මිනිස්සු අය මට යන්න එපා කියන්නේ. මේක නම් බලන්නම ඕනේ. මාර කැලයක් නේ තියෙන්නේ. මට මාර වෙනසක් තේරෙනවා. කුණු ගදක් එනවා. ආරාරිත මොකක්ද? එන්න ගද වැඩි වෙනවා කියන බලමුකෝ. ඊට පස්සේ මේ අයිල්ලේ තියෙන්නේ. මේ තියෙන්නේ අරප්ලේන් මිලන අලේ. මේ ගිය මිනිස්සු උල්ෆප්ප. සප්තකන්‍යා කන්ද නැත්තම් අදත් මේ මිනිස්සු ඉන්නවා. මේකේ කෑලි හැමතැනම ගස්වල තැන්මගේ කෑලි. එයාට ගින් ගාගෙනම. අවවාදයයි මෙහි කුඩා දරවන්ට නොසුදුසු දර්ශනයක් ඇතුළත් බැවින් වැඩිහිටියන් සමග නරඹන්න ඒ වගේම සුළු දේටත් බියට පත්වන පුද්ගලයන් නැරඹීමෙන් වළකියන්න ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුළත් වේ. දෙවියනේ අර මොනවද? මෙච්චර මිනි! ආ! අර තියෙන්නේ ඒ මහා විනාශය කරපු සප්තකන්‍යා කඳු පන්තිය. ඒක මාර භයානක গুপ্ত කන්දක්. කළුවර වීගෙන එන්නේ ඉක්මනින් එළියට යන්න ඕනේ. අනුනමයි බැලන වෙලාවක් මේ කැලේ ඉන්නව ඉක්මනින් මෙහි ඉන්න ඕනේ. මේ හිටියොත් මමස් දානවා.